අලුත් අවුරුද්දෙත් මගේ ප්‍රාර්ථනාව තමයි ගොඩක්ම account holders ප්‍රමාණය වැඩි කරලා ලංකාවේ ඉකොනොමි එකට contribution එකක් දෙන්න. හරිද? වැඩ කරලා ඉවරලා අපි සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරාට පස්සේ අපිට හැකියාව තියෙන asset මිලදී ගන්න. ඉතින් asset මිලදී ගන්න තියෙන හොඳම තැන තමයි මේ කොළඹ කොටස් වෙනද බල කියන්නේ. ඉතින් කොළඹ කොටස් වෙනද බල asset මිලදී ගත්තට පස්සේ ලොතරැයි කතාව තියෙන්නේ. මේ ලොතරැයි කතාවට නම් ඔයත් මේ ලොතරැයි පස්සේ යන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක දැම්ම බලන්න එපා. කරුණාකරලා මේ වීඩියෝ එක නවත්තන්න. stock market is a device that transfers money from impatient to patient. මේක මම කියන කන් නෙවෙයි. trust account එක තියාගන්න. trust account එක ගැන ඔයා දන්නේ නැත්නම් මෙන්න මෙතනින් එන වීඩියෝ එක trust ගැන මම මෙතන වීඩියෝ එකක් කරලා තියෙනවා. right අයිබෝන් පිළිගන්න ඔක්කොම අදත් කාඩෝ ඉනිස්ම YouTube channel එකට අද මම කතා කරන්නේ 2026 වර්ෂයක කරන ප්‍රථම වීඩියෝ එක ඉතාමත් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම ඒ කියන්නේ හොඳ ආයෝජකයන් පිරිසක් ලංකාවට බිහි කරන්න බලාපොරොත්තු වෙන මේ channel එක මම නිතරම කතා කරන්නේ මගේ එක ගෝල් එකක් තමයි ලංකාවේ ඉන්න population එකෙන් 110 next decade එක මත මේ CDS account holders ප්‍රමාණය 110ක් දක්වා වැඩි කරන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් මේ විදිහේ මේ අවුරුදු 6-7ක් මේ ගමනේ වැඩ කරලා තියෙනවා. ඉතින් වැඩ කරලා යම් කිසි විදිහකට මේකට contribution එකක් දීලා ඉතින් contribution එක එක දිගට කරන් යන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්දෙත් මගේ ප්‍රාර්ථනාව තමයි ගොඩක්ම account holders ප්‍රමාණය වැඩි කරලා ලංකාවේ ඉකොනොමි එකට contribution එකක් දෙන්න. අපි අමානුවෙන් වැඩ කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම නිතරම කතා කරලා තියෙනවා. අපි හැම කෙනාම වැඩ කරනවා. හරිද? වැඩ කරලා ඉවරලා අපි සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරාට පස්සේ අපිට හැකියාව තියෙන asset මිලදී ගන්න. ඉතින් asset මිලදී ගන්න තියෙන හොඳම තැන තමයි මේ කොළඹ කොටස් වෙනද බල කියන්නේ. ඉතින් කොළඹ කොටස් වෙනද බල asset මිලදී ගත්තට පස්සේ අපිට පුළුවන් අපේ කාලයත් එක්ක අපේ ධනය වර්ධනය වෙනවා, wealth එක generate වෙනවා. හරි? ඉතින් wealth එක generate වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ තියෙන අපිට financial freedom එක කාලයත් එක්ක අපිට reach වෙනවා. සමහරලාට අපේ bank account එකට cash එන විදිහ අපිට හිතා ගන්න බැරි වෙනවා. මොන විදියටද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට එහෙම දවසක් එනවා. හරිද? ඒ සෙවුම් වැඩ කරන්න, ඒ තුන් අරමුණක් අතු වැඩ කරන්න. එහෙම වැඩ කරාට පස්සේ කෙටි කාලීන capital gain මත depend වෙන්න වෙපා long term investment කියන journey එක 2026 අවුරුද්දේ ඔය ඔළුවට තියාගන්න මම long term investor කෙනෙක් කියන එක. මම retail ආයෝජකයෙක් වුණත් මම දවසක high net worth investor කෙනෙක් වෙනවා. high net worth investor කියන්නේ කවුද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඕනම company එක top 20 shareholder list එකට ගිහිල්ලා මේකේ ඉන්න individual person ළඟ දිහාක නම් පොඩ්ඩක් හොයලා බලන්න search කරලා බලන්න මේ පුද්ගලයා මොනව කරපු කෙනෙක්ද. හරිද? ඔයා හිතන්නේ අනිත් එක තව දෙයක් මම මතක් කරගන්න කැමති මේ අර ලොතරැයි කතාව තියෙන්නේ. මේ ලොතරැයි කතාවට නම් ඔයත් මේ ලොතරැයි පස්සේ යන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක දැම්ම බලන්න එපා. කරුණාකරලා මේ වීඩියෝ එක නවත්තන්න. ලොතරැයි ගන්න කෙනා ලොතරැයි වාසනාව කියන්නේ විශ්වාස කරන්න එපා. හරිද? වාසනාව අපිට තියෙන්න පුළුවන්, ඒක ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒක පස්සේ ඩිපෙන්ඩ් වෙන්න එපා. කියන්නේ වාසනාව තියෙනවා කියලා අර ලොතරැයි ගන්න මිනිහෙක් බවට පත් වෙන්න එපා. මොකද ලොතරැයි ගත්තු කෙනෙක් කවදාවත් ජයග්‍රහණය කරලා නැහැ. ඒක తాවකාලිකයි. හොඳට හොයලා බලන්න ලොතරැයි සාමාන්‍ය කෝටි ගණනක් ඇතුළේ පුද්ගලයෙක් වුණත් එයා දන්නේ නැතුව එයා විවිධාකාර දේවල් වල කියලා එයාට වියදමක් වෙන දේවල් වල විතරක් එනේ එයාගේ තුල වියදමකුත් තව ජෙනරේට් වෙන දේවල් විතරක් ඉන්වෙස්ට්මන්ට් කරලා ඒක ආයෝජන කරලා හිතලා ඉවලා Tamanට ආදායමක් ලැබෙන්නේ නැත්නම් වල ඒ ලොකු මුදල එකවර යොදවලි වෙලා ඉතනම තවත් අවුරුදු 5කින් 10කින් ඩිකේඩ් එකකින් ඒ කට්ටියට ෆැමිලි වලටම උන් හිටි දැන් නැති වෙන තත්ත්වයටපත් වෙනවා. හරිද? එහෙම සාමාන්‍ය වෙලා තියෙන කතා අපි අහලා තියෙනවා. හරිද? ඒ නිසා එහෙම වාසනාව ගැන ඉන්නවනම් වාසනාව ගැන ප්‍රෙඩික්ට් කරගෙන වාසනාව ගැන බලාපොරොත්තු වෙගෙන ඉන්නම් මේ කොළඹ කොටස ආයෝජන වල එන්න එපා. මොකද මේක වාසනාව මත ඩිපෙන්ඩ් වෙන මාකට් එකක් නෙවෙයි. මේ කැපිටල් මාකට් එකක්. මේකට වාට කාලය යොදන්න පුළුවන් වෙන්න ඕන. දික් කාලින ආයෝජන සඳහා දැන් නොලෙජ් එක ඔය වැඩි දියුණු කරන්න හැකියාව තියෙන්න ඕන. ඒ නිසා ඒකත් එක්කම කෙටි කාලින මාකට් එකේ අප් ඇන්ඩ් ඩවුන් තියෙන්න පුළුවන්. ඒවට ඉන්වෝල්ව් වෙලා ලස්සනට මේකේ හොඳ කම්පැනි කීපයක් එකතු කරගෙන ඩිකේඩ් එකක් දෙක හොඳ පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න හොඳ හයි net worth ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න හැකියාව තියෙන්න ඕන. ඉතින් long term අප්පට ශක්තිමත් සමාගම් වල ඔරොත්තු දෙන ව්‍යාපාර තමයි එකතු කරනවා. ඒ ශක්තිමත් සමාගම් එකතු කරන්න ඕන. ඒ කියන්නේ යම් කිසි විදියට ක්‍රයිසිස් ඇති වුණත් ඒවට ඔරොත්තු දීමේ හැකියාව තියෙන ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාර මොනවද කියලා අපි හොයාගෙන ඒවා ආයෝජනය කරන්න ඕන. ඒක මතක තියාගන්න. කාලය ඉවසීම knowledge එක තමයි ගොඩක් මේ මාකට් එක වැදගත් වෙන්නේ. මේ stock market is a device that transfers money from impatient to patient. මේක මම කියන කන් නෙවෙයි. ලෝකේ ඉන්න හොඳම ආයෝජකයෙක් කියපු කතාවක් තමයි මම මේ කිව්වේ. මොකද්ද කිව්වේ? The stock market is a device that transfers money from impatient to patient. කියන්නේ ඉවසීම නැති පුද්ගලයා ගාව ඉඳලා ඉවසීම ඇති පුද්ගලයා
ගාවට දක්වා මනී ට්‍රාන්ස්ෆර් කරන එක ඩිවයිස් එකක් තමයි ස්ටොක් මාකට් එක කියන්නේ. ඒ නිසා ඔය එතකොට ඔයා මොකක්ද දෙන්නේ? ඔයා ගාවට මුදල් ඉන්න නම් ඔයාට සමාගම් වලට ඉවසන්න පුළුවන්. සමාගම් වලට ඉන්වෙස්ට් කරාට පස්සේ කියන්නේ අදයට කියන්නේ මාකට් එකේ ඇති වෙන අප් ඇන්ඩ් ඩවුන් ගැන කල්පනා කරන්නේ නැහැ ඔයා. ඔයා නිතරම වැලියේෂන් ගැන කම්පැනි වැලියේෂන් ගැන තමයි ස්ටඩි කරන්නේ. කියන්නේ කම්පැනි ෂෙයාර් එකක් ගත්තට පස්සෙත් ඔයා ස්ටඩි කරන කම්පැනි වැලියේෂන් ගැන. ඒ කියන්නේ මම මෙතන නැවත නැවතත් කියන්නේ මේ දේවල් කොච්චර කිව්වත් මදි. හරි? කොච්චර කිව්වත් ඔයාලට වරදිනවා මටත් වරදිනවා. හරිම මාරුයි මේ ඉමෝෂන් එක කන්ට්‍රෝල් කරන්න. හරිද? ඒ නිසා ඊටමත් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන මාකට් එකක් තමයි බලමු කොටස් වෙන්න බල කියන්නේ. ඒ නිසා 2026 වර්ෂයේ ඔයගොල්ලෝ ඔක්කොටම සාර්ථක වෙන්න නම් ඔයා අනිවාර්යෙන්ම වගේ පෝර්ට්ෆෝලියෝ එකට හොඳ වර්ධනය වෙන සමාගමක් දාගන්න. හරිද? ඉතින් වර්ධන සමාගමක් දාගන්න වර්ධනය කියන්නේ මේක සංකීර්ණ නැහැ සංකීර්ණ නැහැ හරියටම සංකීර්ණ තත්ත්වෙන් අමතක කරලා මේකේ මූලික ෆන්ඩමෙන්ටල්ස් ටික පොඩ්ඩක් කොහොම කරන්න. ඔයාගේ ආයෝජනයේ ෆන්ඩමෙන්ටල්ස් විතරක් කොහොම කරන්න. වර්ධන සමාගමක් හොයාගන්නේ කොහොමද කිව්වොත් එහෙම ගොඩක් ණය අඩු කම්පැනියක් හොයාගන්න. ඒ කියන්නේ ආදායම ස්ථාවර වෙන කම්පැනි ආදායම ස්ථාවර වෙන්නේ කොහොමද කන්සම්ප්ෂන් පැටර්න් එක මත. ඒ කියන්නේ මේ කම්පැනිය ගොඩක් වෙලාවට මිනිසුන්ගේ තියෙන කියන්නේ කන්සම්ප්ෂන් පැටර්න් එකට තමයි ආන්සර් කරන්නේ කියලා. මේ ලෝකේ නිතරම තියෙන රටේ නිතරම තියෙන කන්සම්ප්ෂන් පැටර්න් වල තමයි ආන්සර් ගන්න කියලා ඔය අයිඩියාවක් ගන්න ඕනේ. එහෙම වුණාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මේ මාකට් එකෙන් ලස්සනට හොඳ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් ජෙනරේට් වෙන හොඳ සමාගමක් ඩිකේඩ් එකක් ඩිකේඩ් 1.5ක කාලයක් එකට එකතු කරලා අර හයි නෙට් වෙර්ත් ඉන්වෙස්ටර් කියන කැටගරි එකට ගිහිල්ලා ලස්සනට මම ග්‍රෙඩලාජු කියන්නේ ලොකු සල්ලියක් තියෙන කෙනෙක් ඉක්මනට මෙතන යන්න පුළුවන් හොඳ සමාගමක් හොයලා. ඒ වගේම බ්‍රෝකර් මත ඩිපෙන්ඩන්ට් නැත් එපා සෝෂල් මීඩියා කැම්පේන් මත ඩිපෙන්ඩන්ට් නැත් එපා. තව ඩිපෙන්ඩන්ට් එපා. ඒ කියන්නේ මාෆියා මත. ඒ කියන්නේ එක මාෆියා සිදු වෙනවා ඒව මත ඩිපෙන්ඩන්ට් එපා. ඒ නිසා ගොඩක් දේවල් අපි අනිවාර්යෙන් මෙතන ඒවා මත ඩිපෙන්ඩ් නොවි වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මාකට් එකේ අප් ඇන්ඩ් ඩවුන් වෙන්න පුළුවන්. ඒ අඩු වෙන අවස්ථාවල බයි කරන්න ඔයාගේ සල්ලි ටික ඔයා මන්ත්ලි ඉන්වෙස්ට් කරන මුදල වෙනම යුනිට් ට්‍රස්ට් account එක තියාගන්න. යුනිට් ට්‍රස්ට් account එක ගැන ඔයා දන්නේ නැත්නම් මෙන්න මෙතනින් එන වීඩියෝ එක යුනිට් ට්‍රස්ට් ගැනම යුනිට් ට්‍රස්ට් ගැන මම මෙතන වීඩියෝ එකක් කරලා තියෙනවා. එතනින් ඔයාට බලන්න පුළුවන් යුනිට් ට්‍රස්ට් ගැන හොඳ අයිඩියක් ගන්න පුළුවන්. ඒ තු ඊට පස්සේ ඕනම ආයතනයක යුනිට් ට්‍රස්ට් account එකක් හදලා යුනිට් ට්‍රස්ට් account එක සම සේවින් account එකක් වගේ ඉතාමත් ද්‍රවශීලීතාවය ඉතාමත් හොඳයි. ඒ නිසා තමන්ට මන්ත්ලි මේක ඩිපොසිට් කරන මුදල මේ යුනිට් ට්‍රස්ට් එකේ තියලා ඒකිනුත් ජෙනරේට් කරලා ඉන්කම් එකක් ඊට පස්සේ අවස්ථාව කාට පස්සේ ඔයා කැමති ඔයා වැලියේෂන් එකෙන් කැල්කියුලේෂන් කරපු ඒ ස්ටොක් එක බයි කිරීමේ හැකියාව තියෙනවා. ලොන්ග් ටර්ම් එක මත. හරිද? ඒ නිසා විනය තමයි මෙතන ගොඩක් විනය ඉවසීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. නොලෙජ් ඉස් ද පවර් මේ මාකට් එකේ ඉන්නකොට. ඒ නිසා ඉස්සරහට දැන් සම ස්ට්‍රැටජික් මූව්මන්ට් එකක් කරන මේ සමාගම් කොටස් වෙනද පොලේ තියෙන සමාගම් සංඛ්‍යාව 1000ක් බවට ලිස්ටඩ් සම් කම්පැනි සංඛ්‍යාව 1000 බවට පස්සෙන් තාම තියෙන කම්පැනි 287යි. මේ 287ක් තියෙන තැනකට 1000ක ස්ට්‍රැටජික් මූව්මන්ට් එක ගන්න තියෙන්නේ. තාම දුර තමයි ඒ ගෝල් එක තියෙන්නේ. කාර්යයත් එක්ක මේ 1000 රීච් එකට ඉක්මනටම යයි. ඒ යනකොට අපිටත් මේකට එන්ටර් වෙලා හරි IPOs2 මේ වගේ කම්පැනිස් වලට එන්ටර් වෙලා ඊට පස්සේ අපිට කැපිටල් ගේන් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව ගොඩක් මම නිතර අපි කතා කරන ඉස්සරහට. ඒ නිසා ඔයා 2026 වර්ෂයට ඊටමත් ඔයාට නැවතත් මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් කියලා ඔක්කොටම කියනවා මේ ආයෝජනයට එන්න ආවට පස්සේ මාකට් එකේ ඉන්න ඉවසන්න නොලෙජ් එක වැඩි කරගන්න. නොලෙජ් ඉස් ද පවර් මම නිතරම කියන වගේ. ඉතින් එහෙම වැඩ කරාට පස්සේ මේකේ හොඳ ඩයිවර්සිෆයිඩ් වෙච්ච කංගුමලේට්ස් වල ඉන්වෙස්ට් කරලා වාගේ ඉන්කම් එක ඩයිවර්සිෆිකේෂන් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් වීඩියෝ එක මම අවසන් කරන දරබුවට බොහොම ස්තුතියි. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්ක මෙන්න මෙතනින් එනවා වීඩියෝ එකක්. මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේක මම කියලා තියෙනවා හොඳම ඩිවිඩන්ඩ් කියන කම්පැනිය. මේක buy sell hold කමිෂන් නෙවෙයි. මේකෙන් ගත්තට පස්සේ ඔයාලට හොඳ කම්පැනියක් ගැන මෙතනින් බලා ගන්න පුළුවන්. බුකි ඩලා කියන කම්පැනිය ගැන මේ කම්පැනි එක හොඳ අයිඩියා එකක්. මම රිපෝට් එක සම්පූර්ණයෙන් කියවලා හොඳ මට ලැබෙන හැකි අයිඩියා එකක් මම ඔයාලට දීලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාගේ ආයෝජනයේට මේ කම්පැනි ගැලපෙනවද කියලා තීරණය කරන්න. ඒ තීරණය ඔබ සතුයි. ඒ නිසා තීරණය ඔබ සතුයි. මේක කරලා ඉවරලා හරියටම වැඩේ කරගන්න. වීඩියෝ අවසන් කරනකොට බොහොම ස්තුතියි. thank you very much. නවතවතාවක්